හරි අපි ඔයාලගේ මොනිටර්ස් එකට බලන්න පළවෙනි ප්‍රශ්නේ මේකේ භාග ප්‍රශ්නයක් තියෙන්නේ. හරි භාග ගැටලුවක් තියෙන්නේ. බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. එක්තරා පළාතක ජනගහණයෙන් 7න් එකක් ගම් වතුර හේතුවෙන් අවතන් වී ඇත. ළමයි මම මේ භාග ගණන් හදද්දී මේ භාග ගණනේ තියෙන විශේෂ කරුණු ටික මම සාරාංශගත කරගන්නවා. හරි බලන්න ළමයි මේකේ කියලා තියෙනවා එක්තරා පළාතක ජනගහණයෙන් 7න් එකක් ගම් වතුර හේතුවෙන් අවතන් වී ඇත. හරි මම ඒක ලියා ගන්නවා. මේ බලන්න 7න් එකක් හරි 7න් එකක් ගම් වතුර නිසා අවතන් වෙලා. හරි 7න් එකක් ගම් වතුර නිසා අවතන් වෙලා. හරි ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3න් දෙකක්. හරි ළමයි බලන්න 7න් එකක් ගම් වතුර නිසා අවතන් වුණා නම් ඉතිරිය කීයද? 7න් එකක් ගම් වතුරෙන් අවතන් වුණා නම් ඉතිරිය 7න් 6යි නේ. ඉතිරිය 7න් 6යි. මේ තියෙන ඉතිරිය මම ඒකත් දාගන්නවා. හරි ඇත්තට මෙහෙමයි නේද මේ බලන්නේ ගම් වතුරෙන් අවතන් වූ අය 7න් 1යි නම් ගම් වතුර බලපාන්නේ නැති අය 7න් 6යි. හොඳ දැන් මේ කියන්නේ මේ 7න් 1 කියන්නේ ළමයි ගම් වතුරෙන් අවතන් වූ පිරිස. ඒ කියන්නේ ගම් වතුර ප්‍රශ්නේ තියෙන්නේ 7න් 1කට විතරයි. හරි ගම් වතුර ගැටලුව තියෙන්නේ 7න් 1කට විතරයි. එහෙනම් ගම් වතුර 7න් 6කට නේ. හරි 7න් 1කට විතරක් ගම් වතුර ගැටලුව තියෙනවා කියන්නේ 7න් 6කට ගම් වතුරින් බලපෑමක් නැහැ. හරි ඒ 7න් 6 තමයි ඉතුරු ටික. මෙයාලට මේ ඉතිරි ප්‍රමාණය කියන්නේ මෙන්න මේ 7න් 6ට ගම් වතුරින් බලපෑමක් නැහැ. හරි බලන්න 7න් 1 ගම් වතුර හේතුවෙන් අවතන් වී ඇත. ඉතිරියෙන් 3න් දෙකක්. අපි දැන් ළමයි ඉතිරිය හොයාගත්තා. මේ ඉතිරිය 7න් 6යි. ඉතිරියෙන් 3න් දෙකක්. ඉතිරිය කියන්නේ 7න් 6. 7න් 6න් 3න් දෙකක් සුළඟ නිසා නිවාසවලට හානි වීමෙන් අවතන් වී ඇත. හරි මේ ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් ළමයි මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය කියන්නේ 7න් 6. ඒ 7න් 6න් 3න් දෙකකට සුළඟ හේතුවෙන් නිවාසවලට හානි වෙලා. හරි මේ ප්‍රමාණයකට සුළඟ නිසා නිවාස හානි. හරි මේ 7න් 6න් 3න් දෙකක් කියන්නේ සුළඟ හින්දා නිවාස හානි වූ පිරිස. ළමයි මම ගානයි පැහැදිලි කරන්නම්. 7න් 1කට ගම් වතුර බලපාලා තියෙනවා. 7න් 1කට ගම් වතුර බලපෑවා කියන ළමයි 7න් 6කට එහෙනම් ගම් වතුර බලපෑමක් නැහැ. හරි 7න් 6කට ගම් වතුර වලින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතිරි ප්‍රමාණය තමයි 7න් 6. හරි එහෙනම් ඉතිරි ප්‍රමාණය තමයි 7න් 6. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් 3න් දෙකක්. අපි ඉතිරිය හොයාගත්තා. ඒ කියන්නේ 7න් 6. මෙන්න මේ 7න් 6න් 3න් දෙකක් සුළඟ නිසා නිවාස වලට හානි වී ඇත. මේ ඉතිරි වූ 7න් 6න් 3න් දෙකකටම සුළඟ හින්දා නිවාස වලට ඒ කියන්නේ ගෙවල් වලට හානි වෙලාලු. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා ළමයි අපෙන් ගම් වතුරෙන් අවතන් නොවූ අය මුළු ජනගහණයෙන් කවර භාගයක්ද කියලා. හරි. ඒ කියන්නේ ගම් වතුර හින්දා බලපෑමකට ලක් නොවිච්ච ප්‍රමාණය තමයි අහන්නේ. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ගම් වතුරෙන් අවතන් නොවූ අය මුළු ජනගහණයෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ ළමයි 7න් එකක් ගම් වතුර බලපෑවන්නේ 7න් එකකට ගම් වතුර තිබ්බා. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ගම් වතුරෙන් බලපෑමක් නැති වූ පිරිස. එහෙනම් බලන්න 7න් එකකට ගම් වතුර තිබ්බනම් 7න් 6කට ගම් වතුර තිබ්බේ නැහැ. එහෙනම් මට පළවෙනි එකට උත්තරේ ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නයේට මේක පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගම් වතුරෙන් අවතන් නොවූ අය. එහෙනම් අපිට ඒක හොයාගන්න පුළුවන්. ගම් වතුරෙන් අවතන් නොවූ අය සමානයි. බලන්න මේ 7න් එකක් ළමයි ගම් වතුර හින්දා බලපෑමකට ලක් වෙලා. හරි 7න් එකකට ගම් වතුර බලපෑම තියෙනවා. එහෙනම් 7න් 6කට ගම් වතුර බලපෑම නැහැ. මොකද්ද කරන්නේ අපි? 7න් අඩු කරනවා 7න් එකක්. හරි 7න් එකකට විතරයි ගම් වතුර ප්‍රශ්නේ තියෙන්නේ. 7න් එකකට ගම් වතුර ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ 7න් 6කට ගම් වතුර වලින් බලපෑමක් නැහැ. එහෙනම් ගම් වතුර බලපාන්නේ නැති ප්‍රමාණය 7න් 6යි. හරි ගම් වතුර බලන පාන ප්‍රමාණය 7න් 6යි. හරි බලමු මේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා සුළඟ නිසා නිවාසවලට හානි පැමිණීමෙන් අවතන් වූ පිරිස මුළු ජනගහණයෙන් කවර භාගයක්ද කියලා. හරි සුළඟ නිසා නිවාසවලට හානි පැමිණීමෙන් අවතන් වූ පිරිස මුළු ජනගහණයෙන් කවර භාගයක්ද කියලා අහනවා. ළමයි මොකද්ද මේ අහන්නේ? මෙන්න මේක නේද මේ අහන්නේ. සුළඟ හින්දා බලපෑමකට ලක් වූ පිරිස තමයි අහන්නේ. බලන්න. හරි බලන්න ළමයි සුළඟ නිසා බලපෑමකට ලක් වූ ප්‍රමාණය කියන්නේ හුළඟ හින්දා නිවාසවලට හානි වෙච්ච පිරිස තමයි අහන්නේ. කොච්චරක්ද කියලා. හරි ළමයි ගාන කියලා තිබ්බා 7න් එකකට ගම් වතුර ප්‍රශ්නේ තියෙනවා. ඉතිරිය 7න් 6යි. හරි
මෙන්න මේ 7න් 6න් 3න් 2කට සුළඟ නිසා හානි සිදු වුණා. එහෙනම් බලන්න මේ ඉතුරු වෙච්ච 7න් 6න් 3න් 2කට තමයි සුළඟ නිසා නිවාස හානි වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ සුළඟ නිසා නිවාස වලට හානි පැමිණීමෙන් අවතැන් වූ පිරිස මුළු ජනගහනයෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ මෙන්න මේ සුළඟ නිසා බලපෑමට ලක් වූ ප්‍රමාණය තමයි අහන්නේ. හරි. අපි ඉස්සරලම ඉතිරි හොයාගමු. හොයන්න දෙයක් නෑ නේද? අපි ඉතිරි හොයාගත්ත 7න් 6 කියලා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නට අපිට උත්තරේ ගන්න පුළුවන්. සුළඟ නිසා හානි වූ ප්‍රමාණය. හරි. සුළඟ නිසා හානි වූ ප්‍රමාණය බලන්න ළමයි 7න් එකක් ගම් වතුර වලින් බලපෑමට ලක් වුණා. හරි. 7න් එකකට විතරයි ළමයි ගම් වතුර ප්‍රශ්නේ තිබ්බේ. 7න් 6ක් ඉතුරුනා. ඒ 7න් 6න් 3න් 2කට සුළඟ නිසා නිවාස හානි වුණා. එහෙනම් බලන්න මෙන්න මේ 7න් 6න් හරි මේ 7න් 6න් 3න් 2කට තමයි ළමයි නිවාස හානි සිදු වුනේ. හරි මේ 7න් 6න් 3න් 2කට තමයි නිවාස හානි සිද්ධ වුනේ. ඇයි මේ 7න් 6ක් ඉතුරුනානේ. මෙන්න මේ ඉතිරි වූ 7න් 6න් 3න් 2කට හුළඟ නිසා නිවාස වලට හානි සිදු වුණා. එහෙනම් හුළඟ නිසා සිදු වූ නිවාස හානි ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 7න් 6න්. ඒ කියන්නේ ඉතිරියෙන් 3න් 2ක් නේ. ඉතිරිය 7න් 6යි 7න් 6න් 3න් 2ක්. එහෙනම් බලන්න ළමයි 7න් 6 අල්නායන වලට අපිට දාගන්න පුළුවන් ගුණ කිරීම 3න් 2. හරි බලන්න මේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි දෙවරක් 2 4යි 7 වරක් 1 7යි. ළමයි සුළඟ නිසා නිවාස වලට වූ බලපෑම. එහෙනම් ළමයි 7න් 4යි සුළඟ නිසා සිදු වූ නිවාස හානි ප්‍රමාණය. එහෙනම් 7න් 4කට උළඟ හින්දා නිවාස හානි සිද්ධ වෙලා තියෙනවා. හරි බලන්න ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක අහනවා ගම් වතුරෙන් හානි වීමක් හෝ සුළඟ නිසා නිවෙස් වලට හානි වීමක් හෝ සිදු නොවූ පිරිස මුළු ජනගහනයෙන් භාගය ලෙස දක්වන්න. හරි ඒ කියන්නේ ළමයි ගම් වතුර ප්‍රශ්නයයි සුළඟින් සිදු වෙච්ච ප්‍රශ්නයයි දෙකම නැති අය තමයි මේ අහන්නේ. හරි ගම් වතුර වල බලපෑමයි සුළඟින්ද ඇති වූ බලපෑමයි කියන බලපෑම් දෙකම නැති අය තමයි අහන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ගම් වතුරෙන් සහ සුළඟින් හානි වූ මුළු ප්‍රමාණය හොයනවා. හරි ගම් වතුරෙන් සහ සුළඟෙන් කියන මේ දෙකෙන්ම හානි වූ මුළු ප්‍රමාණය හොයලා මුළු ගාණෙන් අඩු කරා නම් අපිට එනවා ඒ දෙකෙන්ම හානි නොවෙච්ච ප්‍රමාණය. හරි බලමු මම ඒක හොයන්නම්. මම මුලින්ම හොයනවා ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. හරි තුන්වෙනි එක මම හොයනවා ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. හරි ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. ළමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපෙන් ගම් වතුරෙන් සහ සුළඟින් කියන දෙකෙන්ම බේරිච්ච අය තමයි මේ අහන්නේ. බේරිච්ච ප්‍රමාණය කොච්චරද කියලා. හරි ගම් වතුරෙන් සහ සුළඟින් කියන ඒ බලපෑම් දෙකම ගම් වතුර සහ සුළඟ මේ බලපෑම් දෙකටම ලක් නොවෙච්ච ප්‍රමාණය තමයි අහන්නේ. හරි එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? ගම් වතුරට අහු වෙච්ච ප්‍රමාණයයි සුළඟට අහු වෙච්ච ප්‍රමාණය කියන මේ දෙකේ එකතුව අපි අරගෙන මුළු ප්‍රමාණයෙන් අඩු කරන්න ඕනේ. හරි එතකොට අපිට ගන්න පුළුවන් මේ දෙකටම අහු නොවිච්ච ප්‍රමාණය. හරි එහෙනම් ළමයි මේ බලන්න ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. හරි ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය මට ගන්න පුළුවන්. ගම් වතුරෙන් ළමයි හානි වුණා 7න් 1ක ප්‍රමාණයකට. හරි ගම් වතුර නිසා 7න් 1කට හානි වුණා. ඊට පස්සේ සුළඟ නිසා හානි වුණා 7න් 4ක් නේ. සුළඟ නිසා 7න් 4කට හානි වුණා. එහෙනම් ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 7න් 4යි 1යි 5යි කියලා. හරි 7න් 5යි ළමයි ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. හැබැයි දැන් අපෙන් අහන්නේ හානි වූ මුළු ප්‍රමාණය නෙමෙයි මේකෙන් බේරිච්ච අය. එහෙනම් ළමයි බලන්න ගම් වතුර සහ සුළඟෙන් මේ ගම් වතුර සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය 7න් 5 නම් මේ දෙකින් බේරිච්ච අය 7න් 2යි. හරි මේ බලන්න මේ ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය 7න් 5ක් නම් හරි මේ දෙකෙන්ම හානි වූ ප්‍රමාණය 7න් 5 නම් මේ දෙකෙන්ම බේරිච්ච ප්‍රමාණය 7න් 2යි. ඒ කියන්නේ 7න් 7න් අපි අඩු කරා මේ 7න් 5. මම එහෙනම් මෙතනින් හොයන්නම් ගම් වතුරෙන් සහ සුළඟෙන් බලපෑමකට ලක් නොවූ පිරිස. හරි මම ඒක ලියන්නම් ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි නොවූ ප්‍රමාණය. හරි ගම් වතුරෙන් සහ සුළඟෙන් යන දෙකෙන්ම හානි නොවූ ප්‍රමාණය. මේ තියෙන ළමයි ගම් වතුරෙන් සහ සුළඟෙන් හානි වූ මුළු ප්‍රමාණය. එහෙනම් හානි නොවූ මුළු ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්
7න් 5ක් අඩු කරලා. හරි. මුළු ප්‍රමාණය 7න් 7යි. මේ දෙකටම අහුවෙච්ච අය ඉන්න 7න් 5ක්. හරි. ගම් වතුරටයි සුළඟටයි දෙකටම අහුවෙච්ච අය ඔක්කොම ඉන්න 7න් 5ක්. එහෙනම් මුළු එකකින් 7න් 5ක් අඩු කරාම මේ දෙකෙන් බේරිච්ච අය කියන්නේ මේ දෙකේ බලපෑමක් ඇති නොවු අය. හරි. ගම් වතුරෙන් සහ සුළඟෙන් කියන දෙකෙන්ම බේරිච්ච අය අපිට එහෙනම් ගන්න පුළුවන් 7න් 2යි කියලා. 7න් 5ක් අඩු කරා 7න් 2යි. ඒ කියන්නේ ළමයි ගම් වතුරෙන් සහ සුළඟෙන් කියන දෙකෙන්ම බේරිච්ච අය අපිට ආව එහෙනම් 7න් 2යි. ඒ කියන්නේ මේ 7න් 2ක ප්‍රමාණයට ගම් වතුරක් නැහැ සුළඟක් නැහැ ළමයි. හරි. මෙන්න මේ 7න් 2ක ප්‍රමාණයට ගම් වතුර බලපෑමකුත් නැහැ සුළඟෙන් හානියකුත් නැහැ. හරි. ගම් වතුර නිසා හානියකුත් නැහැ මේ ප්‍රමාණයට සුළඟ නිසා හානියකුත් නැහැ. ළමයි මේ 7න් 5 කියන්නේ ගම් වතුර නිසා සුළඟෙන් කියන දෙකෙන්ම බලපෑමකට ලක් වූ අය මුළු ප්‍රමාණය. එහෙනම් ගම් වතුරේ සුළඟේ දෙකෙන්ම 7න් 5ක ප්‍රමාණයක් බලපෑමකට ලක් වෙලා තියෙනවා. එහෙනම් මේ දෙකෙන්ම බේරිච්ච කට්ටිය අපිට හොයාගන්න පුළුවන් 7න් 2යි කියලා. ඒ කියන්නේ මෙයාලට ගම් වතුර බලපෑමකුත් නැහැ සුළඟ නිසා හානියකුත් නැහැ. හරි. බලමු ඔක තමයි එහෙනම් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ. බලන්න හතරවෙනි එකේ අහලා තිනවා කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය 24500ක් නම් එම පළාතේ සිටි මුළු ජනගහනය කොපමණද කියලා අහනවා. ළමයි කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය. අපි දැන් මේක හොයාගත්ත නේද? එයාලට ගම් වතුරක් නැහැ, එයාලට සුළඟින් හානියකුත් නැහැ. අපි කීයක් හොයාගත්තද? 7න් 2ක් කියලා හොයාගත්තා. හරි? ගම් වතුර බලපෑමක් නැති, සුළඟින් හානියකුත් නැති 7න් 2ක් ඉන්නවා. අන්නේ පිරිස ළමයි 24500. හරි? ළමයි හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය. හරි? කිසිදු හානියක් සිදු හරි කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය 24500ක් නම් එම පළාතේ සිටි මුළු ජනගහනය කොපමණද? කිසිදු හානියක් නැහැ කියන්නේ එයාලට ගම් වතුරක් නැහැ සුළඟින් හානියකුත් නැහැ. හරි? කිසිදු හානියක් නැහැ කියන්නේ ළමයි එයාලට ගම් වතුර ප්‍රශ්නිකුත් නැහැ හුළඟෙන් ප්‍රශ්නිකුත් නැහැ. මේ දෙකේම කට්ටිය කියන්නේ මේ දෙකේම බලපෑමක් නැති අය ඉන්නවලු 24500ක්. ළමයි මේක අපි දැන් හොයාගත්ත නේද භාගයක් විදිහට 7න් 2යි කියලා. හරි මේ දෙකෙන්ම බලපෑමක් නැtei අපි හොයාගත්ත 7න් 2යි කියලා. එහෙනම් බලන්න මේ ගම් වතුරෙන් සහ සුළඟෙන් කියන දෙකෙන්ම බලපෑමක් නැති මිනිස්සු ප්‍රමාණය 7න් 2යි කියලා අපි හොයාගත්තා. හරි මම හතරෙන් ගන්න මෙතනින් හදන්නම් 7න් 2යි කියලා ළමයි හොයාගත්තා. මේ ගම් වතුරෙන් සහ සුළඟෙන් කියන දෙකෙන්ම බලපෑමක් නැtei 7න් 2යි කියලා හොයාගත්තා. දැන් මේ ගාණ කියලා කියනවා හරි කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය 24500යි. එහෙනම් ළමයි මෙන්න මේ 24500 කියන්නේ මෙන්න මේ 7න් 2. කිසිදු හානියක් සිදු නොවු කියන්නේ යාළුවා ගම් වතුරක් නැහැ සුළඟෙන් බලපෑමකුත් නැහැ. එහෙනම් ඒ ප්‍රමාණය අපි භාගයක් විදිහට හොයාගත්ත 7න් 2යි කියලා. එහෙනම් ළමයි මෙන්න මේ 7න් 2 තමයි 24500 වෙන්නේ. හරි? හරි ගාණ කියලා දෙනවා කිසිදු හානියක් නොමැතිව ඉතිරි වූ ජනගහනය 24500යි. කිසිදු හානියක් නැහැ කියන ළමයි ගම් වතුරක් නැහැ යාළුවා හුණගත් නැහැ. හරි? ගම් වතුරක් නැති හුණගත් නැති පිරිස අපි හොයාගත්ත 7න් 2යි කියලා මේ ගම් වතුරක් නැති හරි ගම් වතුරක් නැති සුළඟෙන් බලපෑමකුත් නැති පිරිස අපි හොයාගත්ත 7න් 2යි කියලා. අන්නේ පිරිස 24500. ඒ කියන්නේ මේ 7න් 2 තමයි 24500 වෙන්නේ. එහෙනම් ළමයි අපිට 7න් එකක් හොයාගන්න පුළුවන්. 7න් දෙකක් කියන්නේ ළමයි 24500 නම් 7න් එකක් කියන්නේ 24500 දෙකට බෙදලා අපිට එනවා 12250යි කියලා. හරි 7න් එකක් අපිට එනවා 12250යි. මෙයා දෙකෙන් බෙදුවා. හරි 24500 දෙකෙන් බෙදුවා. එහෙනම් මුළු ප්‍රමාණය මේ පළාතේ සිටි මුළු ජනගහනය අපිට හොයන්න පුළුවන් 7න් 7ක් කියන්නේ කොච්චරද කියලා. 7න් එකක් කියන්නේ ළමයි 12250ක් නම් 7න් 7ක් කියන්නේ 12250 ඒවා 7ක්. හරි 12250 ඒවා 7ක්. එහෙනම් බලන්න අපිට මුළු ජනගහනය ගන්න පුළුවන් ළමයි. හරි මුළු ජනගහනය අපිට ගන්න පුළුවන්. මෙතන අකට බිඳුවක් එනවා 7 වරක් 5 35න් 5 3ක් ඉතුරුයි 7 වරක් 2 14යි 14යි අර 3යි 17යි එකක් ඉතුරුයි. හරි 7 වරක් 2 14යි 14යි අර ඉතුරු එකයි 15යි ආය එකක් ඉතුරුයි 7 වරක් 1 7යි 1යි 8යි. එහෙනම් ළමයි මුළු ජනගහනය 85750යි. හරි මේ තියෙන්නේ මුළු ජනගහනය. මුළු ජනගහනය අපිට ආවා මුළු ජනගහනය 85750යි. මෙන්න මේ මුළු ජනගහනය 85750යි. හරි බලන්න අවසන් ප්‍රශ්නය ළමයි අන්තිම ප්‍රශ්නය අපෙන් අහනවා නිවාසවලට හානි පැමිණවීමෙන් අවතැන් වූ පිරිස කිසිදු හානිවීමක් සිදු නොවූ පිරිස මෙන් කී ගුණයක්ද කියලා. හරි නිවාසවලට හානි පැමිණවීමෙන් අවතැන් වූ පිරිස කිසිදු හානිවීමක් සිදු නොවූ පිරිස මෙන් කී ගුණයක්ද කියලා අහනවා. ළමයි මේ තියෙන්නේ නිවාසවලට හානි සිදු ප්‍රමාණය. මේ තියෙන්නේ නිවාසවලට හානි හරි
මේ තියෙන නිවාස වලට හානි සිදු ප්‍රමාණය 7න් 4යි. කිසිදු හානියක් සිදු නොවු ප්‍රමාණය තමයි ළමයි මේ තියෙන්නේ. හරි? කිසිදු හානියක් සිදු නොවු ප්‍රමාණය 7න් 2යි. නිවාස වලට හානි සිදු හරි? නිවාස වලට හානි සිදු ප්‍රමාණය 7න් 4යි. ළමයි මේ දෙන්න අතර තමයි මේ ගාණ කියන්නේ. හරි? මේ ගාණේ සම්බන්ධය තියෙන්නේ මෙන්න මෙයයි අතරේ. ඒ කියන්නේ නිවාස වලට හානි සිදු ප්‍රමාණයයි කිසිම හානියක් නැති ප්‍රමාණය අතර තමයි ළමයි මේ ගාණ කියන්නේ. අවසන් ගාණ කියවෙන්නේ නිවාස වලට හානි සිදු ප්‍රමාණය සහ කිසිම හානියක් නැති ප්‍රමාණය අතර සම්බන්ධයක්. හරි. ළමයි මේකෙන් අහන්නේ අන්තිම ගාණේ මෙන්න මේ කිසිම හානියක් නැති අය වගේ කී ගුණයක් දහනවා නිවාස වලට හානි වෙච්ච අය. හරි. කිසිම හානියක් නැති ප්‍රමාණය මේ 7න් 2නේ. මේ 7න් 2 වගේ කී ගුණයක් දහනවා 7න් 4 කියන්නේ. හරි. කිසිදු හානියක් සිදු නොවු ප්‍රමාණයෙන් කී ගුණයක් දහනවා නිවාස වලට හානි වූ ප්‍රමාණය. මේ තියෙන තමයි මේ 7න් 2 කියන්නේ කිසිදු හානියක් සිදු නොවු ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ 7න් 2 වගේ කීයක් දහනවා 7න් 4 කියන්නේ. හරි. එහෙනම් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? මෙයාගෙන් බෙදුවන ළමයි කී ගුණයක්ද කියලා එනවා. ඔයාලට දැක්කහම පේනවනේ මේ 7න් 2 2කින් ගුණ කරාම තමයි ළමයි 7න් 4 එන්නේ නේ. 7න් 2 2කින් ගුණ කරොත් තමයි ළමයි 7න් 4 එන්නේ. එහෙනම් දෙගුණයක් කියලා අපිට උත්තරේ හිතෙන් ගන්නත් පුළුවන්. කමක් නැහැ මම අවසන් උත්තරේ මෙතනින් හදන්නම්. අවසන් ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ කිසිම හානියක් සිදු නොවු ප්‍රමාණය වගේ කී ගුණයක් දහනෝ නිවාස වලට හානි සිදු ප්‍රමාණය. කියන්නේ 7න් 2 වගේ කී ගුණයක් දහන මේකොල්ලෝ. එහෙනම් මොකද කරන්නේ? මේකේ ලොකු එක හරි මේකේ ලොකු එක බෙදමු පොඩි එකෙන්. හරි. මේ දෙන්නව බෙදලා ගමු. හරි. මේකේ අහන්නේ කිසිම හානියක් සිදු නොවු ප්‍රමාණයෙන් කොච්චරක් දහනෝ නිවාස වලට හානි සිදු ප්‍රමාණය. එහෙනම් මොකද කරන්නේ? මෙයාගෙන් මෙයාව ළමයි බෙදුවනම් හරි. ලොකු එක්කෙනාගෙන් මෙයා බෙදුවනම් හරි. මෙයාගෙන් මෙයා බෙදුවනම් හරි. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? මෙයාගෙන් මෙයා බෙදුවනම් හරි. 7න් 4ෙන් 7න් 2 බෙදුවනම් කී ගුණයක්ද කියලා එනවා. මෙයාගෙන් මෙයා බෙදුවනම් හරි. 7න් 4 බෙදීම 7න් 2. හරි. ළමයි බලන්න මේ 7න් 4 එහෙම තියනවා වෙනසක් නැහැ. බෙදීම ගුණ කිරීමක් වුණා මේ දෙන්න පරස්පරයෙන් උඩයට මාරු වෙනවා. 2 එනවා පහළට 7 යනවා උඩට. බලන්න මේ 7ට මේ 7 කැපිලා ගියා 2ට 2 කියව 1යි 4ට 2 කියව 2යි. එහෙනම් ළමයි 2යි කියලා අපිට උත්තරය ආවා. ඒ කියන්නේ දෙගුණයකි. හරි. මේගොල්ලෝ වගේ කිසිම හානියක් නොවු ප්‍රමාණයෙන් දෙගුණයක් තමයි නිවාස වලට හානි සිදු ප්‍රමාණය. හරි. කිසිම හානියක් සිදු වෙච්ච හරි කිසිදු හානියක් සිදු නොවු ප්‍රමාණයෙන් දෙගුණයක් තමයි නිවාස වලට හානි සිදු ප්‍රමාණය. එහෙනම් ළමයි අපිට ආව මේකේ උත්තරේ දෙගුණය කියලා. කියන්නේ කිසිම හානියක් සිදු නොවු ප්‍රමාණයෙන් දෙගුණයක් වෙනවා නිවාස වලට හානි සිදු ප්‍රමාණය. හරි. අපි යන ළමයි ඔයාලගේ ඉවිනිං ඩෝස් එකේ පළවෙනි ප්‍රශ්නෙට බලන්න. ඉවිනිං ඩෝස් එකේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා තියෙන්නේ මේ රූපයේ දීලා දෙන තොරතුරු වලට අනුව x ලගේ හොයන්න කියලා. හරි. බලන්න මෙන්න මේ රූපයේ දීලා දෙන තොරතුරු වලට අනුව ළමයි x ලගේ තමයි අහන්නේ. හරි. රූපයේ දීලා දෙන තොරතුරු වලට අනුව x ලගේ තමයි අහන්නේ. බලන්න ළමයි මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන 2x කියලා දීලා තියෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේ පාදයයි සමානයි කියලා දීලා තියෙනවා. හරි. පාද දෙකක්. ඒ කියන්නේ මේක සම ද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමාන ත්‍රිකෝණ වලට අපි කියන සම ද්විපාද ත්‍රිකෝණ කියලා. බලන්න මේ AB පාදයයි AC පාදයයි ළමයි සමාන නෙවෙයි. මේ පාදයයි සමාන නෙවෙයි. මෙතන ඉරි කැලක් දාලා තියෙන මෙතන ඉරි කැලක් දාලා තියෙන. ඒ කියන්නේ මේ දෙන්න දිගින් සමානයි. ළමයි අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඒවාට සම්මුඛ කෝණද සමාන වේ. හරි. පාද දෙකක් සමාන වේ නම් ඒවාට සම්මුඛ කෝණද සමාන වේ. මේ පාදේ ඉස්සරහින් මෙයා ඉන්නවා නම් මේ පාදේ ඉස්සරහින් එන මෙතනත් 2x ඉන්න ඕනේ. හරි. පාද දෙකක් සමාන නම් ඒවාට සම්මුඛ කෝණද සමාන වේ. බලන්න ළමයි දැන් x ලාගෙන අහන්නේ නේද? හරි. දැන් x ලාගේ තමයි අහන්නේ. හරි. දැන් බලන්න ළමයි මෙන්න මේ කෝණේ x මෙයා 2x මෙයාත් 2x. අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි කියලා. හරි. ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි කියලා. ඒ කියන්නේ මෙයයි මේ තුන් දෙනාගේම එකතුව ළමයි 180යි. එහෙනම් අපිට x ලාගේ හරියම ලේසියෙන් ගන්න පුළුවන්. මම මේ ඉස්සෙල්ලා මෙයා ලියලා ඉන්නම්. හරි. මේ පාදයට සමානයි. ඒ නිසා මෙයාට සමානයි කියලා. මුලින්ම අපි ලියමු AB පාදය සමානයි AC පාදය. ඒක දී යත. හරි. මෙයාට සමානයි කියලා දීලා තිබ්බා. ඒ හින්දා මෙයාත් 2x උනා. කවුද? ACB
සමානයි ACB සමානයි 2x. ළමයි ACB අපි හොයාගත්තා 2x කියලා මේ ACB තව 2x කියලා. එහෙනම් බලන්න ළමයි අපි දන්න ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි කියලා. හරි. මෙයාගේ මේ කෝණ තුනේම එකතු 180යි. එහෙනම් මට මේ තුන් දෙනාම 180ට සමාන කරලා x වලගේ හොයන්න පුළුවන්. හරි. මෙයා x ධන මෙයා 2x ධන අනිත් කෝණයත් 2x. මේ තුන් දෙනාගේම එකතුව ළමයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ප්‍රමේය. හරි. බලන්න මේ ටික එකතු කරාම මේ 2x කියන්නේ 4x. එයාට එකක් එකතු කරාම 5x කියලා එනවා. 5x සමානයි ළමයි 180යි. එහෙනම් දෙපැත්තම 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. 5ට 5 කැපිලා යනවා. x සමානයි 180 5න් බෙදුවාම මට එනවා අංශක 36යි කියලා. 180 5න් බෙදුවාම අපිට එනවා 180 5න් බෙදුවාම අපිට එනවා x සමානයි අංශක 36යි කියලා. එහෙනම් ළමයි මේ ගානේ x වලගේ අංශක 36යි. හරි. x වලගේ අංශක 36යි. හරි. අපි ඊළඟ ගානට හරි. අපි යන ළමයි ඔයාලගේ දෙවෙනි ප්‍රශ්නෙට බලන්න සාධක සොයන්න කියලා තමයි ගාන දීලා තියෙන්නේ. 9x වර්ගයේ ඍණ 4. හරි. බලන්න 9x වර්ග ඍණ 4 කියන මෙන්න මේ ප්‍රකාශනයේ සාධක හොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි. ළමයි සාධක හොයනවා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය වරහන් දෙකකට දාලා ලියන එක. හරි. සාධක හොයනවා කියන්නේ ළමයි මෙන්න මේ ප්‍රකාශනය වරහන් දෙකකට දාලා ලියන එක. හරි. බලන්න ළමයි මම මේ වගේ අපි පන්ති කතා කරා. හරි. මේ වගේ ගණන් අපි පන්තියේ කතා කරා වර්ගජ සමීකරණ විසඳද්දී. හරි. මෙතන x වර්ගය තියෙනවා, මෙතන ඍණ ලකුණ තියෙනවා. එහෙනම් ළමයි මේ තියෙන වර්ග රේඛ අන්තරේ කතාව. හරි. වර්ග රේඛ අන්තරේ කතාවක්. අර මම ඔයාලට කිව්වේ x වර්ගයේ ඍණ y වර්ගය කියලා කොහේ හරි තිබ්බොත් ඔයාලට ගන්න පුළුවන් එකක් x ඍණ y අනික x ධන y කියලා. එහෙනම් බලන්න x වර්ගයක් තියෙනවා ඍණ ලකුණක් තියෙනවා. හරි. එක පදයකට වර්ගයක් තියෙනවා ඍණ ලකුණක් තියෙනවා නම් මේ පද දෙකත් හරි මේ අනිත් පද දෙකත් ඔයාලට වර්ග පද විදිහට ලියා ගන්න පුළුවන්. හරි. බලන්න ළමයි 9 අපිට ලියා ගන්න පුළුවන් 9 කියන්නේ කාගේ වර්ගයද? 9 කියන්නේ 3 වර්ගය. එහෙනම් 9 වෙනුවට මට ලියා ගන්න පුළුවන් 3 වර්ගය කියලා. හරි. 9 වෙනුවට 3 වර්ගය. මෙතන x වර්ගයේ එහෙම තියෙනවා ඍණ 4 කියන්නේ ළමයි 2 වර්ගය. දෙවරක් 2 4යි. හරි. 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් මම 4 වෙනුවට ලිව්වා 2 වර්ගය. බලන්න ළමයි මේ දෙන්නටම වර්ගයක් තියෙනවා. මේ 3ටත් වර්ගය තියෙනවා x වලටත් වර්ගය තියෙනවා. එහෙනම් මම 3x කියන කෙනා වරහණක් ඇතුලේ දාලා පිටින් දාන 2. ඒ දෙන්නටම පොදු හින්දා මෙයාටත් වර්ගය තියෙනවා මෙයාටත් වර්ගය තියෙන නිසා මම දෙන්නම වරහණකට දාලා පිටින් දැම්ම 2. කියන්නේ දෙන්නටම අයිති කියලා පෙන්නුවා. හරි. මේකම තමයි මේ ලිව්වේ. හරි. දැන් බලන්න ඍණ 2 වර්ගය. බලන්න ළමයි මේ තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. හරි. මේ තියෙන්නේ මේ වගේ ප්‍රකාශනයක්. බලන්න මේ පළමු පදයටත් වර්ගයක් තියෙනවා, දෙවෙනි පදයටත් වර්ගයක් තියෙනවා, මැද තියෙන අන්තරය එහෙම නැත්නම් ඍණ ලකුණ. එහෙනම් ඔයාලට මේක ලියන්න පුළුවන් එකක් 3x ඍණ 2 අනිත් එක 3x ධන 2 කියලා. හරි. එකක් 3x ඍණ 2 අනිත් එක 3x ධන 2. එහෙනම් මෙන්න මේ 9x වර්ගයේ ඍණ 4 කියන ප්‍රකාශනය අපිට සාධක වලට වෙන් කරාම එනවා 3x ඍණ 2 වාරයක් 3x ධන 2 කියලා. හරි. 3x ඍණ 2 වාරයක් 3x ධන 2 තමයි මේකේ සාධක වෙන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට හරි අපි ළමයි ඊළඟ ප්‍රශ්නෙ අපිට කියලා තියෙනවා අරය සෙන්ටිමීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග සෙන්ටිමීටර 11ක් වේ. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. හරි. මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කීයෙන් පංගුවක්ද කියලා තමයි ළමයි අහන්නේ. හරි. බලන්න ළමයි මම මේකට ටිකක් රූපයක් අඳ ගන්නවා. හරි. මම මේකට පොඩි රූපයක් අඳ ගන්නවා. අපි හිතුව මෙන්න මේ වගේ රූපයක් කියලා මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මෙහෙමම හැදෙන්නේ නැහැ. මම මේ දල වශයෙන් ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. හරි. බලන්න මේ කියලා තියෙන අරේ සෙන්ටිමීටර 7යි කියලා. එහෙනම් මෙතන 7යි සෙන්ටිමීටර. හරි. මේ පැත්තත් 7යි සෙන්ටිමීටර. චාප දිගේ 11යි සෙන්ටිමීටර. මෙන්න මේ දිග ළමයි මේ චාප දිග අපිට එනවා 11යි සෙන්ටිමීටර. චාප දිග කියන්නේ මෙන්න මේ වක්‍ර දිග. හරි. වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. ළමයි මෙන්න මේ කෝණය අපි හොයාගත්තා නම් හරි නේද? මේ කෝණය හොයාගත්තා නම් මට කියන්න පුළුවන් මේක වෘත්තයෙන් කොච්චරද කියලා. එහෙනම් ළමයි මම මෙන්න මේ කෝණය හොයන්නම්. හරි. බලන්න මේක මේ අරය දීලා තියෙනවා චාප දිග දීලා තියෙනවා. හරි. අරය දීලා තියෙනවා චාප දිග දීලා තියෙනවා. අපිට හොයන්න තියෙන ළමයි කෝණය විතරයි. මේ කෝණය අපි හොයාගත්තා නම් අපිට කියන්න පුළුවන් මේක වෘත්තයෙන් කොච්චරක්ද කියලා. හරි. අපි සාමාන්‍ය විදිහට සූත්‍රය දෙමු. මොකක්ද ළමයි චාප දිග හොයන සූත්‍රය? චාප දිග සමානයි 360න් θ ගුණ කිරීම 2πr. හරි. 360න් θ ගුණ කිරීම 2πr.
බලන්න ළමයි මේකේ ඡාප දිග දීලා තියෙන 11යි කියලා. එහෙනම් මම ඡාප දිග වෙනකොට 11 ආදේශ කරගන්න සමානයි 360න් t ට දන්නේ අපි t ට වෙනකොට t ට දාගමු. එයාව තමයි අහන්නේ. එයා තමයි හොයන්න තියෙන්නේ. හරි. එයාව තමයි හොයන්න තියෙන්නේ. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම අරය 7යි. හරි. බලන්න ළමයි මෙතන සුළු වෙනවා. මේ බලන්න ළමයි මෙතන සුළු වෙනවා. 7ට 7 කැපිලා යනවා. 7ට 7 කැපිලා ගියා. ඊට පස්සේ මේ 2යි 360යි සුළු වෙනවා. මේ උඩයි යටයි 2ට 2 ඒවා 1යි 360ට 2 ඒවා 180යි. ඒ කියන්නේ 360 මන් දෙකෙන් බෙදුවා 180යි. ආයි ළමයි මේ 22යි මේ 180 බෙදෙනවා. 22 දෙකෙන් බෙදුවොත් 11යි 180 දෙකෙන් බෙදුවොත් 90යි. හරි. බලන්න ළමයි මේ පැත්තේ සමාන කිරීමෙන් උඩ 11 ඉන්නවා මේ පැත්තේ සමාන කිරීමෙන් උඩ 11 ඉන්නවා. හරි. මේ පැත්තේ සමාන කිරීමෙන් උඩ 11 ඉන්නවා. මේ පැත්තේ සමාන කිරීමෙන් උඩ 11 ඉන්නවා. එහෙනම් බලන්න අපිට සමාන කිරීමෙන් දෙපැත්තේ උඩයි කපන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ 11ට මේ 11ත් කැපිලා යනවා. එතකොට මේ පැත්තේ ළමයි ඉතුරු වෙන්නේ මේ 11 කැපිලා ගියානේ. හරි. 11 කැපිලා ගියා නම් මේ පැත්තේ ඉතුරු වෙන්නේ 1 සමානයි මෙතන θ බෙදීම 90 ඉතුරු වුණා. හරි. උඩින් θ ඉතුරු වුණා යටින් 90 ඉතුරු වුණා. එහෙනම් ළමයි අපිට θ වල අගය හොයාගන්න පුළුවන්. මේ බෙදීම 90 මෙහෙට අරන් යන් බෙදීම 90 මෙහෙට අරන් ගියාම 1 ගුණ කිරීම 90ක් වෙනවා. සමානයි θ. එහෙනම් θ සමානයි ළමයි 90 වරක් 1 90යි කියලා එනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 90ක කෝණයක්. θ කියන්නේ ළමයි අංශක 90ක් මේ θ සමානයි 90යි කියලා ආවනේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ අංශක 90යි. අංශක 90යි කියන්නේ ළමයි මෙන්න මේ වගේ රූපයක් නේද එන්නේ. හරි. මේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. හරි. මෙතන 7යි සෙන්ටිමීටර් මේ ඡාප දිග 11යි සෙන්ටිමීටර්. කෝණය අපිට අංශක 90යි කියලා. එහෙනම් අංශක 90ක් කියන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික khණ්ඩයක්. හරි. එහෙනම් ළමයි ඔයාලට දැක්කහම කියන්න පුළුවන් මේ තියෙන වෘත්තයකින් කොච්චරක්ද කියලා. මේ තියෙන වෘත්තයකින් 4න් එකක කොටසක්. හරි. නැත්තම් මේකිනුත් කියත හැමයි වෘත්තයක් කියන්නේ ළමයි සම්පූර්ණ අංශක 360ක්. හරි. වෘත්තයක් කියන්නේ අංශක වලින් 360ක්. හරි. වෘත්තයක් කියන්නේ අංශක 360ක්. මෙතන තියෙන 90ක්. ඒ කියන්නේ 360න් 90ක්. හරි. 90ට 90 1යි 360ට 90 4යි අපිට එනවා 4න් 1යි කියලා. 4න් 1යි. හරි ළමයිනේ අංශක 90ක් කියන්නේ හරි අංශක 90ක් කියන්නේ වෘත්තයකින් 4න් එකක කොටසක්. හරි. මේ අංශක 90ක කේන්ද්‍රික khණ්ඩයක් කියන්නේ වෘත්තයකින් 4න් එකක කොටසක්. මේ වගේ කෑලි 4ක් එකතු වෙලා තමයි ළමයි සම්පූර්ණ වෘත්තයක් හැදෙන්නේ. එහෙනම් අපි t ට හොයාගත්ත අංශක 90යි කියලා. අංශක 90 කියන්නේ 360න් 90ක්. හරි. අපි t ට හොයාගත්ත ළමයි අංශක 90යි කියලා. එහෙනම් අපි බලනවා මේ අංශක 90 කියන්නේ 360න් නම් කොච්චරක්ද කියලා. මොකද සම්පූර්ණ වෘත්තයේ අංශක 360යි අපිට ඇවිල්ලා තියෙන කේන්ද්‍රික khණ්ඩයේ කෝණය 90යි. එහෙනම් 360න් 90ක් කියන්නේ 4න් 1යි ළමයි කියන්නේ මේ කේන්ද්‍රික khණ්ඩය සම්පූර්ණ වෘත්තයකින් 4න් එකක කොටසක්. හරි. මෙන්න මේ කේන්ද්‍රික khණ්ඩය සම්පූර්ණ වෘත්තයකින් 4න් එකක කොටසක්. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට හරි අපි යන ළමයි ඔයාලගේ අවසාන ප්‍රශ්නයට අවසන් ප්‍රශ්නය අපෙන් අහලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු අනුව ABC කෝණයේ විශාලත්වය සොයන්න කියලා තමයි ළමයි අහන්නේ. හරි. ABC මෙන්න මෙතන කෝණය කීයද කියලා අහන්නේ. හරි. මෙන්න මේ කෝණය කීයද කියලා තමයි ළමයි අහන්නේ. හරි. බලන්න මෙන්න මේ ලොකු ත්‍රිකෝණය ළමයි සලකන්නකෝ. හරි. මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණය මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණය සැලකුවාම මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරලා තියෙනවා. හරි. මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණය ළමයි සලකන්න. මෙයා විතරක් හිතන්න. එයාගේ මෙන්න මේ පාදය දික් කරාම මෙන්න මෙතන ළමයි බාහිර කෝණයක් හැදුනා. හරි. මෙන්න මේ පාදය දික් කරාම මෙන්න මෙතන බාහිර කෝණයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ බාහිර කෝණය අගේ ළමයි සමාන වෙන්න ඕනේ මේ දෙන්නගේ එකතුවට. නේ? ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙයි. ඒ කියන්නේ මෙන්න මේ බාහිර කෝණය මේ දෙන්නගේ එකතුවට සමානයි. 40යි 38යි කියන ළමයි මෙයා එනං අංශක 78යි. හරි. මම ඒක ලියන්නම්. මෙන්න මේ 78 ගත්ත විදිහ E කෝණයේ එකතු කිරීම. හරි. E කෝණය එකතු කිරීම අනිත් එක නා D කෝණය. මේ දෙන්නගේ එකතුවෙන් හැදෙන ළමයි මෙන්න මේ බාහිර කෝණය කියන්නේ ECA කියන කෝණය. ECA කියන කෝණය. හරි. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේයෙන් ගත්තේ. හරි. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේයෙන් ගත්තේ. මේ ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. මෙයා සමානයි මේ දෙන්නගේ එකතුවට. එහෙනම් මෙන්න මේ ECA කියන ළමයි මෙන්න මේ 78 ගත්ත කෝණය E වලගේ ගානේ දීලා තියෙන අංශක 38යි
ධන B වලගේ දීලා තියෙන අංශක 40යි. මේ දෙන්නගේ එකතු වෙනවා අපිට මෙන්න මේ ECA කෝණය. එහෙනම් මෙන්න මේ ECA කියන කෝණය හරි ළමයි මම මේ ECA කියන මෙන්න මේ කෝණය හරි ECA. එහෙනම් මේ කෝණයගේ අපිට ගන්න පුළුවන් 40යි 38යි අංශක 78යි කියලා. හරි 40යි 38යි අංශක 78යි කියලා. හරි දැන් බලන්න ළමයි දැන් මෙන්න මේ ලොකු කෑල්ල මේ ලොකු ත්‍රිකෝණේ කතාව අමතක කරන්නකෝ. මේ ලොකු ත්‍රිකෝණේ කතාව පොඩ්ඩක් අමතක කරන්න. හරි හිතන්න මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගැන විතරක්. මෙන්න මේ ABC කියන මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගැන විතරක් හිතන්න ළමයි. මේ ABC කියන පොඩි ත්‍රිකෝණය ගැන විතරක් හිතන්න. බලන්න මේ ABC කියන ත්‍රිකෝණේ පාදයක් දික් කරලා දිනු මේ පොඩි ත්‍රිකෝණේ හරි මෙන්න මේ පාදය දික් කරලා මෙතන බාහිර කෝණයක් හැදලා තියෙනවා. එහෙනම් මේ හැදිච්ච බාහිර කෝණය ළමයි මෙයාගෙත් බාහිර කෝණයක් වෙනවා. හරි අපි අර කලින් ලකුණු කළ මෙන්න මේ බාහිර කෝණය මේ පොඩි ත්‍රිකෝණයටත් බාහිර කෝණයක් වෙනවා. මේ ABC කියන මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම මෙන්න මෙතන බාහිර කෝණයක් හැදෙනවා. එහෙනම් ඒකිනුත් අපිට කියන්න පුළුවන් මෙයාගේ සමාන ළමයි මේ දෙන්නගේ එකතුවට කියලා. හරි පාදය දික් කිරීම නිසා හැදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මම මේ පොඩි ත්‍රිකෝණය එහෙම නැත්නම් ABC ත්‍රිකෝණය ගැන හිතලා කියන්නේ. මෙයාගේ පාදය දික් කරා එතනත් බාහිර කෝණයක් තියෙනවා. ඒ තියෙන්නේ අර බාහිර කෝණයම තමයි. එහෙනම් ළමයි මට ආයි කියන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. හරි එහෙනම් මම පොඩි ත්‍රිකෝණය ගැන හිතලා කියන්නම් මේ කෝණයයි සමානයි මේ කෝණයයි මේ මෙයාගේ පාදය දික් කරාම හැදෙන බාහිර කෝණය මෙයා. එහෙනම් මෙයාගේ සමාන වෙන්න ඕනේ මේ දෙන්නගේ එකතුවට. එහෙනම් මම ලියනවා A කෝණය ධන හරි B කෝණය සමානයි අංශක 78යි. A කෝණය ධන B කෝණය සමානයි අංශක 78යි. හරි ළමයි බලන්න ඒකත් අපි ගත්තේ ත්‍රිකෝණයක බාහිර කෝණ ක්‍රමයෙන්. හරි ත්‍රිකෝණයක බාහිර කෝණ ක්‍රමයෙන් අපි එකතු හොයාගත්තේ. A කෝණයගේ අපිට දීලා තියෙන අංශක 20යි කියලා. එහෙනම් A වෙනුවට දානවා අංශක 20 ධන B කෝණය සමානයි අංශක 78යි. එහෙනම් B වලගේ අපිට හොයාගන්න පුළුවන් ළමයි 78 මේ 20 අනිත් පැත්තට යද්දි ඍණ 20ක් වෙනවා. හරි මේ 20 අනිත් පැත්තට යද්දි ඍණ 20ක් වුණා. එහෙනම් B කෝණයේ අගේ අපිට ගන්න පුළුවන් 78න් 20ක් අඩු කරාම අංශක 58යි කියලා. හරි එහෙනම් මෙන්න මේ කෝණය ළමයි අංශක 58යි. හරි මෙන්න මේ B ළඟ තියෙන කෝණය අංශක 58යි. එයානේ අපින් අහලා තියෙන්නේ නේද? ඒ කියන්නේ එහෙනම් ABC කෝණය අපිට ලියන්න පුළුවන්. හරි ABC කියලානේ අහලා තියෙන්නේ. ගානේ අහලා තියෙන ළමයි ABC කියලා. එහෙනම් මම එහෙම උත්තරේ ලියනනම් එහෙනම් ABC කෝණය සමානයි අංශක 58යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි ABC සමානයි අංශක 58යි. මෙයාගේ ගත්ත ළමයි අපි අංශක 58යි කියලා. ABC කෝණයගේ අංශක 58යි. එහෙනම් ළමයි මේ ගානේ උත්තරේ අපිට ABC කෝණයගේ ගන්න පුළුවන් අංශක 58යි කියලා. හරි